අද 2025 දෙසැම්බර් 4 වෙනිදා. ඉතින් වෙනද වගේ ඔයාලත් එක්ක සතුටින් හැම දෙයක්ම බෙදා ගන්න ඇත්තටම හිතන්න අමාරුයි. මේ වෙලාවේ ලංකාවේ ගොඩාක් පළාත්වල අය ගොඩාක් අපහසුතාවයට ගොඩක් වේදනාකාරී අත්දැකීම් වලට මුහුණ දීලා ඉන්න කාලයක්. ගම් අතරින් අපට ලොකු හානියක් නැති වුණත් මම දැක්ක මිනිස්සුන්ගේ මූණවල තියෙන ඒ දුක වේදනාව මං ඇස් දෙකෙන්ම දැක්කා. මොකද අපි වැඩ කරන ඒ පළාත්වල ගොඩාක් අය ඉන්නවා අසරණ වෙලා. ඉතින් ඔයාලට පේන ඇති අපි ගොඩක් මහන්සි ඇත්තටම කිව්වොත් මේ දවස් ටිකේම වගේ. ඉතින් අපේ ආයතන වගේම මං හිතන්නේ ලංකාවේ හැමෝම මිනිස්සුන්ට උදව් කරනවා. අපේම මිනිස්සුන්ට අපි හැමෝම උදව් කරනවා. ඉතින් පුළුවන් විදියට හැමෝම පුළුවන් විදියට ගොඩාක් දේවල් කරනවා මේ කාලේ. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. කවුරු හරි දුකටපත් වුනහම ඒ අයට මොකක් හරි පුංචි දෙයකින් හරි සහනයක් දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි මිනිස්සෙක් විදිහට වටින්නේ. මනුස්සකම කියලා කියන්නේ ඒක. ඉතින් අද ඇත්තටම මම මේක ගෙනෙන්න හිතුවේ මේ දවස් ටිකේම මේ සිදුවීම පටන් ගත්ත දවසේ ඉඳලා අපි ගොඩාක් පුළුවන් විදියට පුළුවන් හැමෝටම යම් කිසි දෙයක් කරා කියලා හිතට සහනයක් තියෙනවා. ඉතින් පුංචි වෙලාවක විවේකයක් අද ගත්තා. මොකද අද දවස කියන්නේ ගොඩක් මහන්සි සහ මේ ටිකක් අපිත් පොඩි ආපදාවලට පත් වුණ දවසක්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක චුට්ටක් බෙදාගත්තත් හොඳයි කියලා. අපේ මේ දවස් ටික කොයි විදිහටද අපි ගත කරේ මොනවද කරේ කියලා කියන්න. ඉතින් ගොඩාක් සෝෂල් මීඩියා වල දකිනවා මිනිස්සුන්ට උන කරදර කොයි විදිහටද මේ ගම් වතුරෙන් බලපෑම් තිබුණේ. සමහර අයගේ ජීවිත නැති වෙලා තිනවා. සමහර අයගේ ඥාති නැති වෙලා තිනවා. ළඟින්ම හිටපු අය මිනිස්සු විතරක් නෙමේ සතා සිව්පවයි හැමෝටම ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් සබාදහම හැම වෙලේම මිනිස්සුන්ට මොනවා හරි දෙයක් කියනවා. ඒක තේරුම් ගන්න මට්ටමේ අපි ඉන්නවද කියලා සමහරවිට හිතෙනවා. ඉතින් මේ පොඩි වීඩියෝ එකෙන් මම පොඩි වීඩියෝ ක්ලිප් මම ඇත්තටම දාන්න කැමති නෑ මේ දේවල්. මොකද ඒ මිනිස්සුන්ගේ වේදනාකාරී අත්දැකීම් බෙදා ගන්න බෑ. හැබැයි අද දවසේ වුණ සිදුවීම් කීපයක් මම පොඩ්ඩක් විතර මේකට ක්ලිප් ටිකක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ අපි ඩොනේෂන් වගේක් දෙන්න ගියපු වෙලාවේ අපට පොඩි කරදරයක් වුණා. හැබැයි හරීම සතුටුයි. අපට උදව් කරා එතන හිටපු හැමෝම වගේ. විශේෂයෙන්ම නේවි එකේ දෙන්නෙක් හිටියා. නේවි මහතුරු දෙන්නෙක් හිටියා. ඒ දෙන්න ඇතුළු එතන ගමේ පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් අපට කරදරයක් වුණ වෙලාවේ ඒගොල්ලෝ හැමෝම දුවගෙන ඇවිල්ලා එතෙන්ට කොහොම හරි අපට උදව් කරා. ඉතින් එතනින් ගියලා ඔයාලා මේ දකින්නේ හලාවත ප්‍රදේශයේ සිදු වුණු හානි කීපයක්. ඉතින් හැමෝටම ලොකු පොඩි දුප්පත් පෝසත්ද ජාති ආගම් කුල භේද ඒ කිසිම දෙයක් සබාදහමට ඇත්තටම සබාදහම බලලා නැහැ. හැමෝටම එකම විදිහට තමයි සලකලා තියෙන්නේ. ඉතින් අපි මේ සිදුවීමෙන් මං හිතනවා ලොකු පාඩමක් අපි ඉගෙන ගන්න ඕන. මොකද ස්වභාවික ව්‍යසනයක මම දකින විදිහට මොකක් හරි දෙයක් ස්වභාව ධර්මයේ හැම වෙලාවම අපිට කියනවා. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් වෙලාවට සමහරවිට අපිත් ඒ වැරදි කරලා තියෙනවා. මිනිස්සු ස්වභාවදහමට සලකන විදිය මම හිතනවා මේ සිදුවීමෙන් පස්සේ වෙනස් කරගත යුතුමයි කියලා. ඉතින්
ඒකට හේතුව අපි කොහේ හරි ගියාපුවම එක්කෝ මොනවා හරි ප්ලාස්ටික් කෑල්ලක් විසික් කරලනවා, පොලිතින් විසික් කරලා එනවා, එක්කෝ ගස් කපනවා, සබාදහමට හානි කරනවා. ඉතින් මේ හැමදේම ආපහු අර රිටර්න් එකක් විදිහට මං හිතන්නේ මිනිස්සුන්ටම තමයි ලැබෙන්නේ. ඉන්දා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ හොඳ දෙයක්ම හැම වෙලාවෙම කරන්න සබාදහමට. ඉතින් ඔයාලා මේ දකින්නේ මේ දැදුරු ඔය බලන්න දැන් එයා හරිම නිස්කලංකව ආයේ ගලාගෙන යනවා. ඉතින් හිතා ගන්නත් බෑ මෙච්චර ව්‍යසනයක් සිදු කරාද කියලා. ඔයාලා මේ දකින්නේ අපේ ගම් පළාතේ කියන්නේ මම ඉන්න ඒරියා එකේ සිදු වුණ ආපදා තත්ත්වයන්. ඉතින් අපට ලොකුවට හානියක් වෙලා තිබුණේ නැහැ. ඉතින් නමුත් අනික් මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් අපි ඇස් දෙකින්ම මේ දවස්වල දකිනවා. ඒ වේදනාවල් අහනවා. හිතා ගන්න බෑ කොයි විදිහට යාලට උදව් උපකාර කරන්නද ඒ වේදනාව බෙදා ගන්නව ඇරෙන්න. ඉතින් අපේ ආයතනයත් පුළුවන් විදිහට අපි උදව් උපකාර කරා. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ ඒගොල්ලන්ට නැගිටින්න උදව් කරන එක තමයි අපේ එකම යුතුයකම. ඉතින් අපට පුළුවන් විදිහට අපි කරා. ඔයාලත් පුළුවන් විදිහට හැමෝටම පුළුවන් විදිහට උපකාර කරන්න. ඒ වගේම අමතක කරන්න එපා. කවදාකවත් සබාදහමට එරෙහිව යන්න එපා. මොකද තාවක් තියෙනවානේ nature control all of us so we can't go against the nature කියලා. ඉතින් ඒක තමයි ඇත්ත. සබාදහම තමයි අපිව පාලනය කරන්නේ. ඉතින් අපිට කවදාකවත් සබාදහමට එරෙහිව යන්න බෑ. ඉතින් මේ පාඩමත් එක්ක මේ ආපදා තත්ත්වයෙන් දිව්‍ය අහිමි කරගත්ත සියලුම දෙනාටම මේ වෙලාවේ අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හැමෝම ප්‍රාර්ථනා කරමු මේ වගේ කිසිම ස්වභාවික විපත්තියක් යලිදු කිසිදාක ලංකාව ඇතුළු මුළු ලෝකෙටම කවදාකවත් වෙන්න එපා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ ලංකාව මේ ලස්සන මාතෘ භූමිය යලි ගොඩනගන්නට හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. මේ පොඩි vlog එක ඇත්තටම ගොඩක් අමාරුවෙන් තමයි මමත් voice කරන්නේ. මොකද මම ඇහෙන් දක්කපු දේවල් අනන්තයි. ඒ ළමයිගේ අහපු කතා ගොඩක් දුක්බර කතා. ඉතින් ඒ නිසා ඔයාලත් එක්කත් අද දවසේ මට දැනුණ දේ බෙදා ගන්න හිතුණා. ඉතින් ආයෙ දවසක හම්බෙමු ඉක්මනින්ම හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා මමත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න.